Welcome to the next segment of Talk Like a Star. Talk Like a Star කියලා කියන්නේ තරුවක් වගේ කතා කරමු කියන එක. ඉතින් මේ segment එකේදී අපි ඓශ්වර්යා රායි 1994 ලෝකරු රැජින කතා කරන විදිය තුලින් අපි ඉංග්‍රීසි කතා කරන හැටි ඉගෙන ගනිමු. නිවේදිකාවක් ඇගෙන් අහනවා ආදරය ගැන. ඇය කවුරුත් හිතන්නේ නැති උත්තරයක් තමයි ඒ ප්‍රශ්නෙට ලබා දෙන්නේ. Have you ever fallen in love? Have you ever fallen in love? ඔබ ආදරයෙන් වෙලිලා තියෙනවද? Have කියලා කියන්නේ තියෙනවද කියන එකෙන් අහන ප්‍රශ්නයක්. ඒකට දෙන උත්තරේ No, but I hope to rise in love. No, but I hope to rise in love. ඇය ආදරයෙන් වෙලෙනවට වඩා ඇය දෙන උත්තරේ තමයි I hope to. මම බලාපොරොත්තු වෙනවා කරන්නට rise in love. උසස් බවට පත් වෙන්නට in love ආදරයෙන්. ඒ කියන්නේ ආදරය තව තේරුම් අරගෙන එහි උසස් භාවයට පත් වෙන්නට. හිතන්නවත් නැති උත්තරයක් නේද? දැන් තේරෙනවනේ ඇයි ලෝකරු රැජින උනේ කොහොමද කියලා. බුද්ධියෙන් ඇය ගොඩක් ඉහළින් ඉන්නේ. I do. Don't you think it's I do. ඇත්තෙන්ම මම ඒ අදහස් කරනවා කියලා I do කියලා කියනවා. එතකොට නිවේදිකාව අහනවා මේ ප්‍රශ්නේ don't you think it is the most beautiful thing to happen? තමන්ට වෙන්න තියෙන හොඳම දේ ඒක නෙමෙයිද කියලා අහනවා. ඒ නිවේදිකාවට තේරෙන විදියනේ don't you think ඔබ හිතන්නේ නැද්ද? Don't you think ඔබ හිතන්නේ නැද්ද? It is the most beautiful thing ලස්සනම දේ to happen අපිට සිද්ධ වෙන්නට තියෙන. the most beautiful thing I to think happen? love is I think love is මම හිතන්නේ ආදරය කියන්නේ love The I said feeling as an of- emotion. love is the emotion ආදරය කියලා කියන්නේ හැඟීමක්. I think is I think is මම ආදරේ හැඟීමක් වශයෙන් I think is මම හිතනවා. ඒතර I think කියන එක මැදට දාලා අර emotion එක ගැනමයි කතා කරන්නේ. I think is මම හිතනවා. ඒ කියන්නේ very, very beautiful. very very beautiful. ඒක ගොඩාක් ලස්සන දෙයක්. And we are fortunate, I think, for this gift. We are fortunate I think for this gift. අපි ගොඩාක් වාසනාවන්තයි. We are fortunate I think මම හිතන විදියට for this gift මේ තෑග්ගට. And we experience it in different aspects, but I We experience it in different aspects. අපි ඒක විවිධ පැතිවලින් විඳිනවා. අම්ම කෙනෙක් විදියට, දරුවෙක් විදියට, ස්වාමියෙක් විදියට එහෙම විඳිනවා අපි. I think you have to be sensitive enough to feel it. I think you have to be මම හිතනවා you have to be ඔබට විය යුතුයි sensitive enough ප්‍රමාණවතරම් සංවේදී විය යුතුයි to feel it. එය දැනෙන්නට to feel it. You've got to give to it as much as you මේක තමයි බුද්ධිමත්ම ප්‍රකාශය. You have to give to it as much as you take from it. ඔබ ආදරයට ලබා දිය යුතුයි ආදරයෙන් ගන්නා තරමට. එතකොට as much as you take ගන්නා තරමට කියන එක තමයි as much as කියන්නේ from it එයින්. එතකොට අපි අවුරුදු 14 15 ඉඳලා teen වයසේ කියන්නේ 18 19 වයස්වල ආදරය කරන අය තමන් ආදරය කරන කෙනා ගැන දැනෙන දැනීමක් නිසානේ ආදරය කරන්නේ. අපිට ඒ දැනීම නොලැබුණාට පස්සේ ගිහිල්ලා පිහියෙන් අනිනවනේ. ඒක ආදරයද නැහැ. ඒක තමයි මෙතන මේ කියවෙන්නේ. අපි ඒ කෙනා අපිට අකමැති වුණත් එයාලට හොඳ කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි ඇත්තම ආදරය. ඒක තමයි ආදරයේ උසස් බවට පත් වෙනවා කියලා කියන්නේ. අපිට දැනෙන දෙයක් නිසා කරන දෙයක් නෙමෙයි ආදරය කියලා කියන්නේ. වෙන කෙනෙක්ට පීඩා නොකර ඉන්න එකත් ආදරය. ඉතින් ඒක නිසා දැන් බටහිර රටවල නම් දෙන්නෙක් ආදරෙන් ඉඳලා වෙන් වෙද්දී දෙන්න මිතුරෝ විදියට නැවත දෙදෙනාට සුබ පතා ගන්නවා. ජීවිතේ යාළුවෝ විදියටත් ඉන්නවා. ඒ වගේ වෙන එක තමයි ඇත්තම ආදරය. take from it. And love is a very broad, subjective emotion. ආදරය කියලා කියන්නේ ගොඩාක් පුළුල් එකිනෙකාගෙන් වෙනස් වෙන සබ්ජෙක්ටිව් කියලා කියන්නේ එකිනෙකාගෙන් වෙනස් වෙන ඉමෝෂන් එකක් හැඟීමක්. එහෙම කියලා අය කියනවා. And
I have been blessed with this gift. I have been blessed with this gift. මම ඒ තෑග්ගෙන් ආශිර්වාද ලබලා තියෙනවා. එතකොට තියෙනවා කියන්නේ have කියන එක, been කියන්නේ ලබලා කියන එක. බලන්න එහෙම කතා කරන්න ඔයාලටත් පුළුවන්ද කියලා? And I thank God for it. And I thank God for it. මම ඒ සඳහා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. Have you ever fallen in love? No, but I hope to rise in love. I do. Don't you think it's the most beautiful thing I to think happen? love is love The by itself feeling as an of- emotion. I think is very, very beautiful, and we are fortunate. I think for this gift, and we experience it at different aspects. But I think you have to be sensitive enough to feel it. You've got to give to it as much as you take from it, and love is a very broad, subjective emotion, and I have been blessed with this gift, and I thank God for it. Have you ever fallen in love? No, but I hope to rise in love. I do. Don't you think